නිවාඩු සහ වෙනත් කටයුතු සඳහා ඊශ්‍රායලයෙන් පිටත් වී සිටින ශ්‍රමිකයින්ගේ වීසා කාලය 2026 අප්‍රේල් මාසයේ 30 වනදා දක්වා දීර්ඝ කර ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කරනවා. එම තීරණය අනුව 2026 පෙබරවාරි 28 සිට අප්‍රේල් 21 අතර කල් ඉක්ුත් වූ හෝ කල් ඉක්ුත් වීමට නියමිත නැවත ඇතුළු වීමේ වීසා ස්වයංක්‍රීයව අප්‍රේල් 30 දක්වා දීර්ඝ කරන අතර ඒ සඳහා වෙනම අයදුම් කිරීමක් අවශ්‍ය නොවන බව සඳහන් වනවා. යාවත් කාලීන වීසා වළංගුභාවය ඊශ්‍රායලයේ ජනගහන සහ ආගමන අධිකාරියේ පද්ධතිය තුළ දිස්වන අතර එම කාල සීමාව තුළ දේශ සීමා හරහා නැවත ඇතුළු වීමට අවසර ලැබෙනු ඇති බව සඳහන් වනවා. මේ අතර හිස්බුල්ලා සංවිධානය සහ ඉරානය විසින් ඊශ්‍රායලය වෙත තවදුරටත් ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් පවතින බවට අනතුරු ඇඟවීමක් සිදු කර ඇති බවද නිමල් බණ්ඩාර මහතා සඳහන් කළා. විශේෂයෙන්ම ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශවල ආර්ථික සහ හමුදාමය ඉලක්ක වෙත එකවර ප්‍රහාර එල්ලවිය හැකි බවට එරට ආරක්ෂක අංශ ජනතාවට දැනුම් දී තිබෙනවා. ඒ අනුව එම ප්‍රදේශවල ජීවත් වන ජනතාවට ආරක්ෂක උපදෙස් අනුගමනය කරන ලෙස සයිරන් නාද වන අවස්ථාවලදී ආසන්නතම ආරක්ෂිත ස්ථාන වෙත යාමට කඩිනම් පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටිනවා. ආරක්ෂිත ස්ථාන නොමැති අවස්ථාවලදී ශක්තිමත් බිත්ති ඇති ස්ථානයක ආවරණ ලබා ගැනීමටත් වීදුරු දොරවල් සහ ජනෙල් වලින් දුරස්ව සිටීම අත්‍යවශ්‍ය බවද වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබෙනවා.